ළමයි අදගෙන ආවාලට 2024 සාමාන්‍ය පෙළ විභාගයේ සම්භාවිතාව ආශ්‍රයෙන් ලැබුණු ව්‍යුහගත රචනා ප්‍රශ්න. හරි. මේකදී ඔයාලට මූලිකවම කතා වෙනවා කොටු දැලක් ආශ්‍රයෙන් සම්භාවිතාව හොයන විදිය සහ රුක් සටහනක් ආශ්‍රයෙන් කොහොමද සම්භාවිතාව හොයන්නේ කියලා. ඉතින් මේක හරිම සරල ගැටලුවක්. හරි. මේක අමාරුයි කියලා කොයි වෙලාවකවත් හිතන්න එපා. ඔයාලා පේපර් එක ගත්ත ගමන් ලියන්න පුළුවන් ඉතාමත් සරල ප්‍රශ්නයක්. ඉතින් කොහොමද මේක විසඳන්නේ කියලා සරලව පියවරෙන් පියවර කොහොමද කරන්න කියලා අපි දැන් බලමු. දැන් ඔයාලට ප්‍රශ්නේ ස්ක්‍රීන් එකේ දිස්සෙනවා. හරි. අපි ප්‍රශ්නේ හරියට කියවමු. පාසලක එක්තරා ක්‍රීඩාවක් සඳහා වූ 10 වන ශ්‍රේණියේ කණ්ඩායමෙහි පිරිමි ළමයි 4 දෙනෙක්. පිරිමි ළමයි 4 දෙනෙක් සහ ගෑනු ළමයෙක්ද 11 වන ශ්‍රේණියේ කණ්ඩායමෙහි පිරිමි ළමයි දෙන්නෙක් සහ ගැහැණු ළමයි 30 දෙනෙක්ද සිටිති. කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන පළමු වන තරඟ වටය සඳහා 10 වන ශ්‍රේණියේ එක් ළමයෙක්ද 11 වන ශ්‍රේණියේ එක් ළමයෙක්ද සසම්භාවී ලෙස තෝරාගෙන ඉති. මොකද්ද මේ කියන්නේ? කණ්ඩායම් දෙකක් තියෙනවා. හරි. 10 ශ්‍රේණිය සහ 11 ශ්‍රේණිය. ඔය 11 ශ්‍රේණිය සහ 10 ශ්‍රේණියෙන් එක ළමයා බැගින් කණ්ඩායම් දෙකකින් ළමයි දෙන්නෙක් ගන්න ඕනේ. අන්න ඕක තමයි මේ අපිට විස්තරයකින් කියලා තියෙන්නේ. දැන් යන් අපි පළවෙනි ගානට. පළවෙනි ගානේ කියනවා B1 B2 B3 B4 B5 B6 ලෙස පිරිමි ළමයිද G1 G2 G3 G4 මගින් ගැහැණු ළමයිද නිරූපණය වේ. ඒක තමයි මේ පොටු දැලේ යාලා දීලා තියෙන්නේ. හරි. B අකුරෙන් තියෙන්නේ පිරිමි ළමයි, G අකුරෙන් තියෙන්නේ ගැහැණු ළමයි. හරි. ඊට පස්සේ කියනවා සසම්භාවී ලෙස ළමයින් දෙදෙනෙකු තේරීමට අදාළ නියැලී අවකාශය මෙම කොටු දැල මත x සලකුණු x කියන සලකුණු මගින් ලකුණු කර පෙන්වන්න කියලා. මේ වෙලාවට ඔයාලා මොකද්ද කරන්නේ? හරි. මේකේ මොකද්ද කියන්නේ? සසම්භාවී ලෙස ළමයින් දෙදෙනෙකු තේරීම සඳහා නියැලී අවකාශය. ළමයි දෙදෙනෙක් තෝරන්න නම් අනිවාර්යෙන් මෙතන දැන් ඉන්නේ පුතා කණ්ඩායම් දෙකයි නේ. කණ්ඩායම් දෙකෙන් අපි නිකමට ගන්න මෙන්න මේ ස්ථානේ මොකද්ද මේ? ওই ස්ථානේ කියන්නේ මේ 10 ශ්‍රේණියේ ළමයි පිරිමි ළමයෙක් සහ 11 ශ්‍රේණියේ පිරිමි ළමයෙක් ලැබීමේ සම්භාවිතාව. නේද? ඔය විදිහට අපිට මේ වගේ කොටු දැලක් දැක්කහම කොටු දැලෙහි ඒ කියන්නේ අපිට ලැබෙන්න පුළුවන් සියලුම සිද්ධීන් සංඛ්‍යාව තමයි මේ මෙන්න මේ ස්ථානවලින් ඔය පෙන්නන්නේ. හරි. එතකොට ওই පළවෙනි ප්‍රශ්نين අහන්නේ අනිවාර්යෙන් ඕක. මොකද්ද මේ? ළමයි දෙදෙනෙක් තේරීමේ සම්භාවිතාව. සම්පූර්ණ සිද්ධීන් සිදුවීමේ හැකියාව තමයි ඔය කියන්නේ. ඒ කියන්නේ මේ හැම තැනකදීම ළමයි දෙන්නෙක් තමයි තේරෙන්නේ. බලන්න මේ වගේ තැනක් ගත්තත් මෙතනින් මේ පැත්තෙන් ගෑල් ළමෙක් සහ මේ පැත්තෙන් පිරිමි ළමෙක් ලැබිලා තියෙන සම්භාවිතාව. මේ විදිහට මේ සම්පූර්ණ මෙන්න මේ සියලුම සිද්ධීන් වෙන්න පුළුවන්. හරි. ඔක තමයි පළවෙනි ප්‍රශ්نين කියන්නේ. ඊට පස්සේ කියනවා පළමු වන තරඟ වටය සඳහා තෝරා ගැනීම එක් අයෙකු පමණක් පිරිමි වීමේ සිද්ධිය කොටු දැල මත වටකොට එහි සම්භාවිතාව සොයනවා. ඒ මොකද්ද කියන්නේ ළමයි? ඔය කියන්නේ පළවෙනි අවස්ථාවේ මේ පළමු වන තරඟ වටය සඳහා තෝරා ගැනීම එක් අයෙකු පමණක් පිරිමි ළමයෙක් වීමේ සම්භාවිතාව. මොකද්ද කියන්නේ? එහෙනම් ඕකේ දැන් ඔයාලා තේරුම් ගන්න ඕන ළමයි දෙන්නෙක් අපි තෝරනවා. ඔය ළමයි දෙන්නගෙන් එක්කෙනෙක් පිරිමි වෙන්න පුළුවන් අනිත් එක්කෙනා ගැහැණු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දෙන්නම පිරිමි ළමයි වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් දෙන්නම ගැහැණු ළමයි වෙන්න පුළුවන්. එහෙනම් මෙතන මොකද්ද කියන්නේ ඔයාලට? මෙතනදි කියන්නේ එක්කෙනෙක් පිරිමි ළමයෙක් වීම. හරි. අනිත් එක්කෙනා ගැහැණු ළමයෙක් වෙන්න ඕන කියලා නේද? අන්න ඔක තේරුම් ගන්න ඕන. දැන් බලන්න අපි මෙතන ඉඳලා සාකච්ඡා කරන්නේ බලාගෙන යමු. මේ පළවෙනි තැන මොකද්ද? පිරිමි ළමයෙක් සහ මෙතනින් පිරිමි ළමයෙක්. එහෙනම් ඒක හරි. ඊට පස්සේ පිරිමි ළමයෙක් මෙතනිනුත් පිරිමි ළමයෙක්. මෙතනත් පිරිමි ළමයෙක්, මෙතනත් පිරිමි ළමයෙක්. මෙතනත් පිරිමි ළමයෙක්, මෙතනිනුත් පිරිමි ළමයෙක්. එතකොට මොකද්ද වෙන්නේ? දෙන්නම පිරිමි ළමයිනේ. ඒකට ඒව අපිට ගන්න පුළුවන්. බෑ. අපිට ඕන එක පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමයෙක්. එහෙනම් මෙතන බලන්න. මෙන්න මෙතන බලන්න. ඔන්න ඔතන බලන්න. හොඳට. මොකද්ද වෙන්නේ? මෙතනින් 10 ශ්‍රේණියෙන් පිරිමි ළමයෙක් සහ 11 ශ්‍රේණියෙන් ගැහැණු ළමයෙක් වෙනවා. එහෙනම් ඔය කියන එක හරිය නේද? ඔය විදිහට ඔයාලට මේ විදිහට එකක් මාක් කරන්න බෑ. දැන් මෙයාලා කියන්නේ මේ විදිහට සිදුවිය හැකි සියලුම සම්භාවිතාව ටික කොටු දැලේ මාක් කරන්න. එහෙනම් අපි මෙන්න මේකෙන් එක බලන්න මෙතනත් හරි. පිරිමි ළමයෙක් විසින් ගැහැණු ළමයෙක්. මෙතනත් පිරිමි ළමයෙක් විසින් ගැහැණු ළමයෙක්. එහෙනම් මේ තුන ඔන්න දැනට එනවා. ඊට පස්සේ බලන්න මෙතන ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්. එහෙනම් හරි. මෙතනත් ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්. මෙතනත් ගැහැණු ළමයෙක් පිරිමි ළමයෙක්. එකත් හරි. නම් හිතෙනවා. මෙතන බලන්න පිරිමි ළමයෙක් ගැහැණු ළමයෙක්. හරි. මෙතනත් මේ විදිහටම එනවා මේ ටිකත් ඒ විදිහට. මෙතන පිරිමි ළමයෙක් මෙතනත් ගැහැණු ළමයෙක් කියන ඔන්න එතෙන්ටත් එනවා.
හරි ඔක ඔය විදිහට බලලා හඳ ගන්න ඕනවා. හරි මේ හැම එකක්ම ගෑල් ළමයි එක්කිනයි මේ පැත්තේ පිරිමි ළමයි එක්කිනයි. දැන් බලන්න ඊළඟට මෙතන බලන්න මොකද්ද වෙන්නේ? මේක ගන්න පුළුවන් අපිට බෑ පිරිමි ළමයි සහ පිරිමි ළමයි. එහෙනම් ඒක ගන්න බෑ. එහෙනම් ඊළඟට අපි යනවා මේ පැත්තට. මේ පැත්තෙන් බලන්න ගැහැණු ළමයි කියන මේක ගන්නත් බෑ. එහෙනම් මෙතනින් හැරෙනවා. මේක බලන්න ගැහැණු ළමයි ඒක ගන්නත් බෑ. එහෙනම් අපි එන්න පල්ලෙහාට එනවා. දැන් මොකද්ද? මේක බලමු ගැහැණු ළමයි ඒක ගන්නත් බෑ. එහෙනම් අපි මෙතනින් පල්ලෙහාට එනවා. දැන් බලනවා මෙතන. පිරිමි ළමයි ගැහැණු ළමයි. හරි නේද? මේක අපිට හරියන එක. එහෙම එනවා. මේක මොකද්ද? පිරිමි ළමයි මෙතන ගැහැණු ළමයි. එහෙනම් ඒකත් එනවා ඕන්න. ඔය ටික තමයි අපිට ඔය කොටු දැලෙහි මාක් කරන්න කියන්නේ. හරි. ඊට පස්සේ සම්භාවිතාව සොයන්න කියනවා. දෙවෙනි ගානනේ ඔය. දැන් බලන්න මුළු සිද්ධීන් ගණන කීයද මට කියන්න. සිදුවියගේ සම්පූර්ණ සිද්ධි ගණන 1 2 3 4 5 6 7 8 9 10 සිදුවිය හැකි සියලුම සිද්ධීන් ගණන 25යි නම් සම්භාවිතාවක් අපි කියන්නේ කොහොමද? භාගයක් විදියට සැලවලිනවා. මේකෙන් මෙන්න මේ සිදුවිය හැකි සිද්ධීන් ගන්න. දැන් මේ ටික කොච්චරද? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 25න් 14යි ඔන්න ඔය විදියට එක පිරිමි ළමයි පමණක් තීරීමේ සම්භාවිතාව. කොටු දෙල ආශ්‍රයෙන් ගාන අපි සම්පූර්ණ අවසන් කරා. දැන් බලමු අපි රුක් සටහන ආශ්‍රයෙන් ඊළඟට තුන්වෙනි කොටසේ අහන ප්‍රශ්නේ මොකක්ද කියලා. මේක කියනවා ඉහත සඳහන් පරිදි පළමුවන තරග වටේට සහභාගී වන දෙදෙනා තෝරාගත් විට එම දෙදෙනාගෙන් එක් අයෙකු පිරිමි වේ නම් 10 වන ශ්‍රේණියට ජය හිමි වීමේ සම්භාවිතාව 10න් 4ක්ද? අපි දැන් ඔය මේ දෙන දත්ත එකින් එක දාගෙන යන් මේ රුක් සටහනට. එතකොට ලේසි. මොකද්ද කියන්නේ? එම දෙදෙනාගෙන් එක් අයෙක් පමණක් පිරිමි වේ නම් 10 වන ශ්‍රේණියට ජය හිමි වීමේ සම්භාවිතාව. එහෙනම් අපි දැන් හෙව්වනේ. මොකද්ද හෙව්වේ මේ එක්කෙනෙක් පමණක් පිරිමි වෙන සම්භාවිතාව අපි හෙව්වා. 25න් 14යි. එහෙනම් මෙතන මොකද්ද කියන්නේ? එක් අයෙකු පිරිමි වීමේ සම්භාවිතාව. අපි කීයද? හෙව්වා දැන් 14යි 25න් 14යි කියලා ඔන්න එතන සම්භාවිතාව අපිට ලියන්න පුළුවන් නේ. එහෙනම් දැන් බලන්න ඊට පස්සේ කියනවා එක්කෙනෙක් පිරිමි ළමයි වෙනව නම් එයාලා ජය ගන්න පුළුවන් සම්භාවිතාව 10න් 4යි. එහෙනම් එක්කෙනෙක් පිරිමි අය වෙලා ඒ 10 ශ්‍රේණිය ජය ගන්නවා නම් ඒකේ සම්භාවිතාව කියනවා 10න් 4යි කියලා. ඔන්න බලන්න හරි මේකේ ඔය කියන දත්ත ටික අපි දාගෙන යනවා. මෙතන 10න් 4යි නම් එයාලා පරදින්න පුළුවන් සම්භාවිතාව 10න් 6යි. ඔන්න හරි සරලයි. ඊට පස්සේ කියනවා දෙදෙනාම ගැහැණු හෝ දෙදෙනාම පිරිමි වී වේනම්. එතකොට දැන් බලන්න මෙතන 25න් 14යි නම් මෙතෙන්ද කීයද? ওই 25න් 14ක්ම මෙතන නම් ඉතුරු 25න් 14 අඩු කරාම ඉන්න ප්‍රමාණය මෙතෙන් දෙන්න ඕනේ. 25න් 14ක් අඩු වුණාම කීයද? 11යි. 11 බෙදීම 25. ඔන්න ඔතෙන් දෙන්නේ මේ තියෙන එතකොට දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු වීමේ සම්භාවිතාව. හරිම ලේසි මේක. ඊට පස්සේ කියනවා මෙහෙම වුණාට පස්සේ 10 ශ්‍රේණිය ජය ගැනීමේ සම්භාවිතාව 10න් 3යි ගන්න. දෙදෙනාම පිරිමි හෝ දෙදෙනාම ගැහැණු වුණොත් 10 ශ්‍රේණිය ජය ගන්නේ 10න් 3යි. 10න් 3යි. මෙතන 10න් 3යි නම් යාලා පරදින්නේ සම්භාවිතාව කීයද? 10න් 7යි. ඔන්න බලන්න අපි දැන් රුක් සටහන සම්පූර්ණ කරා. ඔච්චරයි. දැන් හදාගෙන යන ගැරන්ටි. දැන් කියනවා ආයක ගාන යහන්නේ අපෙන් අන්තිම ගාන මේ විදිහට ඔයාලා මේක සම්පූර්ණ කරනකොටත් ලකුණු හම්බ වෙනවා. හරි. ඊට පස්සේ අන්තිම ගාන 4 වෙනි ගාන කියනවා මෙම තරඟ වටයේදී 10 වන ශ්‍රේණියට ජය හිමි නොවීමේ සම්භාවිතාව ගණනය කරන්න. ඔන්න ඕක පොඩ්ඩක් කල්පනා කරන්න. දැන් මොකද කියන්නේ? මේ රුක් සටහන භාවිතයෙන් කියනවා 10 වෙනි ශ්‍රේණියට ජය හිමි නොවීමේ සම්භාවිතාව මුළු සම්භාවිතාව ඔය අදහස් කරන්නේ. ඔය වෙලාවට අපි කරන්නේ මෙතනින් පටන් ගන්න. හරි. බලන්න ජය හිමි නොවීමේ සම්භාවිතාව කොතනද තියෙන්නේ? මෙතන තියෙනවා. ආයෙත් මෙන්න මේ වෙලාවට ජය හිමි වෙලා නැහැ. ඔන්න අවස්ථා දෙකක් තියෙනවා. දැන් ওই අවස්ථා දෙකට අපි මෙතන ඉඳලා මෙන්න මේ විදිහට යනවා. හරි. අපිට ගියා. ඊට පස්සේ මොකද්ද වෙන්නේ? උඩට දෙන්නේ පල්ලෙහාට. පරාජය වෙන එක නෙහනේ. එහෙනම් පල්ලෙහාට. ඔන්න ওই ටික අපි ගන්නවා. ඔකට කිය මොනවද? තියෙන භාග සංඛ්‍යා ටික මොනවද? 14න් අපි
25න් 14යි වැඩි කිරීම දාන්නේ මෙච්චරකින් මෙච්චරක්. එහෙමනේ යන්නේ. ඒ විදිහට තමයි එතන අපි ಗುಣ කිරීමක් දාන්නේ. මේ එක සටහනේ එක අත්තක් දිග යනකොට ಗುಣ කිරීම දාන්නේ. හරි. මෙතනදී හම්බ වෙනවා 10න් 6යි කියලා. හරි. ඔන්න ඕකට එකතු කරනවා. ඔන්න ඔකද මතක තියාගන්න. මේක කොටසක් හරි. දැන් මේ පැත්තට යනවා. මෙහෙට ගියා. දැන් යන්නේ උඩටද පල්ලෙහාටද? පල්ලෙහාටනේ. පරාජය එකනේ අහන්නේ. ඔන්න මෙහෙට ආවා පල්ලෙහාට ගියා. එතන කීයද තියෙන්නේ? මේක පල්ලෙහාට ලියා ගන්නවා. 25න් 11 වැඩි කිරීම ඇයි ගුණ කිරීමක් එන්නේ ඒක අත්තක දිග යන හින්දා 10න් 7යි. ඔන්න ඔය දෙකේ එකතුව තමයි ඔය අන්තිමේදී අහන්නේ. හරි. හරි වෙලාවත් ඔයාලට කිව්වනම් 10 ශ්‍රේණියේ ජය ගැනීමේ මුළු සම්භාවිතාව හොයන්න කිව්වොත් මේ පාරේ ගිහිල්ලා හරියන්නේ නැහැ ඔයාලා. මේ පැත්තට යන්න. මේකට ගියා, මෙහෙට ගියා. මෙහෙට ආවා, මෙහෙට ගියා. හරි ලේසි. හරි. දැන් මේක බලන්න සුළු කරලා. මෙතනින් එනවා. මෙතන අපි සුළු කරන්නේ කොහොමද? මෙතන දෙකකින් කැපෙනවා මෙතන 7යි. මෙතන 5යි. මෙතන කීයද උඩ 4ක් 6. යට 25ක් 5 125යි. උඩ කීයද? 6 වරක් 7 42යි. ධන මෙතනත් අපි මෙතන කපන්න බෑ අපිට. හරි. ඒක එහෙම සුළු කරන්න වෙනවා. 11 වරක් 7 11 වරක් 7 කීයද? 77යි. බෙදීම 25 වරක් 10 250 නේ. හරි. දැන් ඔක සුළු කරමු. මේකේ පොදු හරයක් ගන්න ඕන අපි 250 ගන්න එක ලේසි වෙනවා. මේකත් දෙකෙන් ගුණ කරනවා. මේකත් දෙකෙන් ගුණ කරනවා. ඉතින් බලන්න 42 ඒවා දෙකක් අපි එනවා මෙතන 84යි කියලා 84 බෙදීම 250 ධන 77 බෙදීම 250. දැන් බලන්න මොකක්ද උත්තරේ? පොදු හරය 250යි. උඩ එනවා 84ට 77ක් එකතු වුණාම ඊයද 7යි 4යි 11න් එකක් ඉතුරුයි. 7යි 7යි 15යි 1යි 16යි 161 බෙදීම 250යි කියලා එනවා. මොකද්ද මේ අවසාන ප්‍රශ්නෙට පිළිතුර? හරි. තමයි නම් ඔන්න ඔයාලගේ සම්භාවිතාව ගන්න 2024 විභගත රචනා ප්‍රශ්නේ සම්පූර්ණ සාකච්ඡා කරා. ඉතින් ඔයාලට කොහොමද මේක තේරුනේ කියලා සුපිරියටම තේරුණා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න. අමතක කරන්න එපා.